වර්ෂ 1771 මේ කාලවකවානුවේ දිනියා ප්‍රදේශයේ තේවතු අයිති වෙලා තිබිච්ච බ්‍රිතාන්‍ය ජාතික සොහොයුරන් දෙදෙනෙක් හිටියා. ඉතින් මේ සොහොයුරන් දෙදෙනාගේ ප්‍රවාහන කටයුතු සිදු කරගෙන යාමේදී මොරවග සහ පිටබෙද්දර අතර ප්‍රදේශයේදී ඔවුන්ට බාධාවක් මතුවුණා. ඉතින් ඇල මාර්ගයක් තමයි ඔවුන්ට මේ බාධා විදියට මතුවුනේ. ඉතින් මේ ඔවුන් ගමන් කරන මාර්ගයේ ඒ ප්‍රදේශයේ පිහිටා තිබිච්ච ඇල මාර්ගයක් තමයි ඔවුන්ගේ මේ ගමනට බාධා වුනේ. ඉතින් මේ සහෝදරයන් දෙදෙනා අදහස් කරනවා මේ ඇල මාර්ගයේ ඉවුරු දෙක යා කරලා පාලමක් ඉදි කරන්න. ඒ අනුව ඔවුන් දෙදෙනා මේ පාලම ඉදි කරන්න කෙනෙක් හොයනවා. ඉතින් මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාගේ තෝරා ගැනීම අනුව මේ භාරදූර කාර්යය පැවරෙන්නේ මේ ප්‍රදේශයේ වාසය කරපු හරමානිස් කියන බාසුන් කෙනෙකුට. ඉතින් මේ හරමානිස් කියන තැනත්තාගේ මූලිකත්වයෙන් ඉන්දියානු කම්කරුවන් යොදවලා මේ පාලම හැදුව කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් විශේෂම කාරණේ තමයි මේ ඇල මාර්ගය ඔස්සේ ඒ කාලේ අලියතුන් රංචු පිටින් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ විදියට ඇතුන් ගමන් කළ ඇල ඇතු ඇල වෙලා පස්සේ අතු ඇල වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. හරමානිස් බාසුන් තමන්ගේ කට්ටියත් එක්ක එකතු වෙලා පාලම හදලා පාලම විවෘත කරන්න දවසක් තියෙද්දි අර අලියතුන් රංචුව මේ පාලම කඩලා දානවා. ඉතින් හරමානිස් බාසුන් තමන්ගේ කට්ටියත් එක්ක එකතු වෙලා අර අලියතුන් කඩලා දාපු පාලම ආයෙත් දෙවනි සැරේටත් හදනවා. ඉතින් දෙවනි සැරේටත් වෙන්නේ අර කලින් සැරේම වෙච්ච වැඩේ. අලියතුන් දෙවනි පාරටත් අර පාලම කඩලා දානවා. ඉතින් මේ පාලම පිට වතාවල් දෙකක් විනාශ වෙච්ච නිසා ඊළඟ වතාවේ මේ සුදු ජාතිකයන් දෙදෙනා උපදෙස් දෙනවා පාලම තව ටිකක් උස් කරලා හදන්න කියලා. අන්න ඒ විදියට තුන්වෙනි වතාවේ හදපු පාලම උඩින් තමයි අපි දැන් ගමන් කරන්නේ. ඉතින් මේ පාලම සම්බන්ධව තියෙන වැදගත්ම කතාව තමයි මේ පාලමේ සම්පූර්ණ ශක්තිය තනි ගල් කුණ්‍යයකින් හැදිලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් විශාල ගල් කුට්ටි උපයෝගී කරගෙන ආරුක්කු 3කින් හදපු මේ පාලම බොහෝ දෙනෙක් පාලමක් ලෙස හැඳින්වුවත් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක තියෙන දිගම බෝක්කුව ලෙස තමයි මේක බහුතර පිළිගන්නේ. ඉතින් ඔන්න ඔය අරුම පුදුම කතන්දර ටිකත් එක්ක තවත් අපූර්ව කතන්දර ටිකක් අපිට මේ අතුවැල පාලම සම්බන්ධව අහන්න ලැබෙනවා. එහෙමනම් තවත් අලුත් වැඩසටහනකින් අපි හම්බ වෙමු.